පෙනෙන දේට වඩා නොපෙනෙන දේවල් තියෙන, සැඟවුණු මායාවන් තියෙන විශ්වයේ ආශිර්වාදය යම් තාක් දුරකට ලැබෙන ආදරණීය දවසක්. ඉතින් ගංගා ටැරෝ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඔයාට විශ්වයේ ආශිර්වාදය නොමන්දවම ලැබෙන ආදරණීය දවසක් වේවා කියලා. ඉතින් ඔයා අද දවසේදී බලාපොරොත්තු වුණ දේ නෙමෙයි ඔයාට සිද්ධ වෙන්නේ. ඔයා සටන් කරනවා. එහෙම නැත්නම් ඔයා විශ්වාස කරන දෙයට නොපෙනෙන සැඟවුණු දෙයක් තියෙනවා, වෙනස් දෙයක්. සැඟවුණු මායාවක් තියෙන්න පුළුවන්. සමහර විට ඔයාට ඒ දේ පෙනෙන්නේ නැහැ. සිද්ධ වුණාට පස්සේ ඔයා දැනගන්නේ. ඉතින් අද දවසේ ඔයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා වලට ගමන් කරනකොට යම් කිසි දෙයක් ඔයා අකමැති දෙයක්, ඔයා නොහිතපු දෙයක් සිද්ධ වෙනකොට ඔයාට අප්සෙට්, එහෙම නැත්නම් හිතට මොකද්දෝ දැනෙන්න පුළුවන්. අවුල් වෙනවා මනස නේද? ඉතින් ඒකට හේතු දෙකක් තියෙනවා. මොකක්ද ඒ හේතු දෙක? එක්කෝ අපිට වැරදි තොරතුරු ලැබිලා තියෙනවා අපිව රවට්ටලා කියලා. එහෙම නැත්නම් අපේ හිතේ ඇතිවන මත ගැටුම් අපි විසින් යම් කිසි දෙයක සැක සංකා ඇති කරගෙන ඒ තුල අපිම සම්බසරුවල් වෙනවා. එතකොට අවුල් කරගන්නවා, තියෙන සමගිය නැති කරගන්නවා. ඔය වගේ දේවල් සැඟවුණු දේ තියෙන්න පුළුවන්. එක්කෝ ඔයා නිසාම ඔයා අවුල් වෙන තත්ත්වයක්. එහෙම නැත්නම් ඔයා විශ්වාස කරන දේ යම් කිසි සැඟවුණු දෙයකින් ඔයාව මුලාවටපත් වීමක් වෙන්න පුළුවන්. ඉතින් මිනිසුන්ගේ ඇත්ත හෙළිදරව් වෙන්න තියෙන හොඳම අවස්ථාවක් රහස් කුමන්ත්‍රණ පවතින බවට ඉඟියක් තමයි ඔයාට අද දවසේදී දෙන්නේ. කෙසේ නමුත් සිහිනයකින් පණිවිඩ ලැබෙන්න පුළුවන්. වගේ තියෙන ප්‍රශ්නෙට ගැටලුවට ඉලක්කයට යන්න පුළුවන්. විශ්ව ආශිර්වාදය ඔබට ලැබෙනවා කියලා කියනවා. යම්කිසි බලපෑමක් සිද්ධ වෙලා, සංගුණ දෙයක් හෙළිදරව් වෙලා විශ්ව ආශිර්වාදය ලැබිලා යහපතක් වෙන බවට, පසුව හොඳක් වෙන බවට තමයි විශ්වයෙන් පෙන්වන්නේ. ඉතින් ඒ කියන්නේ චන්ද්‍රයාගේ ආලෝකය ලැබෙන නිසා අන්තිමේදී සියල්ල හොඳ තත්ත්වයටපත් වෙනවා. අර කියනවනේ හැමදාම හැම වෙලාව මොහොතකම කලවලාකුළු පවතින්නේ නැහැ කියලා. ඒ නිසා ආධ්‍යාත්මිකව හෝ ලෞකික දියුණුවට පැහැදිලි ගමනක් යන්න, පැහැදිලි සාර්ථකත්වයක් ගෙන දෙන දවසක් විදියට පෙන්වනවා. වගේම අපේ අභ්‍යන්තරයට සවන් දෙන්න කියලා අපිට කියනවා මේ කාඩ් එකෙන්. ඉතින් මොකක්ද අපිට අපේ ජීවිතය ගැන, අපිට අවශ්‍ය කරුණු කාරණා ගැන අවබෝධයක් ලබා දෙන දවසක් වෙනවා. නින්ද ඔබට පණිවිඩ ගෙනේවි. ඒ කියන්නේ ඔබට අවශ්‍ය කාරණාවට සිහිනෙන් ඔබට පණිවිඩයක් ගෙනෙන්න පුළුවන්. ඒ සිහිනෙන් තේරුමක් සමහරට මතක නැති වෙන්න පුළුවන් සිහිනය එළි වෙනකොට. එහෙම නැත්නම් තේරුමක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ තුල ලියාගෙන හරි තියාගන්න ඔබේ කාරණාවට පසු යම් දවසක එහි තේරුමක් ලියවිලා තියෙන සිහිනයක් වෙන්න පුළුවන්. ඉතින් ඉක්මන් තීරණ ගන්න එපා කියන දවසක් මෛත්‍රී භාවනාවට අනිවාර්යයෙන්ම ඔබ යොමු විය යුතු දවසක් විදිහට පෙන්වනවා. ඔබේ දියුණුවට, ඔබේ වර්ධනයට රාත්‍රී කාලයේ නිහඬ නිස්කලංකව එළිමහනට ගිහිල්ලා තාරකාවක් දිහා බලාගෙන ඔබට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. ඒ වගේම ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඈතින් ඇසෙන හඬට සවන් දීලා ඔබේ ප්‍රශ්නෙට, ගැටලුවට විශ්වයෙන් ඔබට කියන්නේ මොන පණිවිඩයද කියලා හොඳින් සවන් දෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ආදරණීය පණිවිඩ රැසක් එක්ක, ආදරණීය තොරතුරු ලබා ගන්න ක්‍රම රැසක් එක්ක මම ඔයාට අද දවසේ කියලා දුන්නේ ඔයාගේ දවසේ කටයුතු සාර්ථක කරගන්න ඕන විදිය. බක් පුර පොසළොස්වක පොහොය දවසත් එක්ක මේ දීප පණිවිඩෙන් ඔයාගේ ජීවිතය අවුල් කරගන්නේ නැතිව, ඔයා රැවටෙන්නේ නැතුව සිත, කය, වචනය සංවර කරගනිමින් යන්න පුළුවන්. හරිම ආලෝකමත්
ආත්මයක් කරා යන්නට ඔබට ආශිර්වාදයක් වේවා. පින් සිතුවිලි වර්ධනය වේවා. තෙරුවන් සරණින් ගණදෙවි පිහිටින් විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබ යහපතම සිද්ධ වේවා. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්ම වේවා. ස්තුතියි. ආදරණීය විශ්ව මාතාට අනේක වාරයක් ස්තුතියි.